තාක්ෂණය සරලව සිංහලෙන් තාක්ෂණික ලෝක ජය ගන්න ආයිබෝවන්. අපේ DC Tech අදත් ඔබ DC Tech YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි AI වලින් කොහොමද මේ වීඩියෝ එකක් හදන්නේ? අපි මේ prompt එකක් ලියාගෙන අපි කොහොමද මේ වීඩියෝ එකක් හදන්නේ කියන දේ අපි අද මෙතන ඉඳන් බලමු. හොඳ අපි මුලින්ම බලමු කොහොමද දැන් මේ වීඩියෝ එකක් මේ හදාගන්න කියලා. Google වලට ගිහලා Google Pro වල Pro කියලා අපි ටයිප් කරනවා මෙතන search එකේ. ඊට පස්සේ අපි එතනදී මේ Pro කියලා එකක් තියෙනවා. ඒ Pro කියලා එකට login වෙනවා. ඊට පස්සේ අපි මේ email එක Gmail එක කරා තමයි අපි log වෙන්න ඕනේ ඒකට. අපි විදිහට log වෙනවා Google Lab කියන එකට ගිහිල්ලා ඊට පස්සේ Pro app එකට යනවා. ඔන්න විදිහට මේ විදිහට අපි open වෙනවා ඒක. open වුණාම මේ විදිහට load වෙනවා ටිකක් වෙලා ගිහිල්ලා. load නම් new project කියලා වැටෙනවා. මේ ටික මෙතනින් පල්ලෙහාටම ඇවිල්ලා get start දීලා එනික new project click කරන්න. ඒක click කරාම දැන් loading වෙනවා. දැන් මේක prompt එකක් type කරන්න ඕනේ. කියන්නේ අපිට වීඩියෝ එකක් හදා ගන්න ඕන විදිහ මේක අහනවා text to video ද frame to video ද ඒ හැමදේම අහනවා create image එකක් විදිහට හදා ගන්න පුළුවන්. අපි දෙන දේත් එක තමයි අපි දෙන prompt එකත් එක තමයි මෙයා මේක create කරගන්නේ. ඊට පස්සේ අපිට size එක දෙන්න බලන්න landscape නම් 16:9ද ඒක output දෙන්න ඕන ප්‍රමාණය. ඊට පස්සේ upgrade කරගන්න ඕන මේ volume දෙකට යනවා නම් output එකක් දෙන්න පුළුවන්. අපි ඊට පස්සේ click කරලා අපි prompt එකක් ලියා ගන්න අපිට කොහොමද වීඩියෝ එකක් හැදෙන්න ඕන කියලා. ඒකට අපි ඉස්සෙල්ලාම යන්න ඕන මේ prompt එකක් ලියාගන්නේ කොහොමද කියලා බලමු. Google වලට ගිහිල්ලා අපි. ඒකෙන් Google වලට ගිහිල්ලා අපි මුලින්ම හදාගමු prompt එකක් හදාගන්න විදිය. ඒකට තියෙනවා Gemini කියලා එකක්. ඒකට අපේ browser එකට ගිහිල්ලා අපි Google Gemini කියලා type කරනවා මෙතන. මේ විදියට Google Gemini කියලා type කරලා Gemini කියලා. අපි ඒකට යනවා Google Gemini වලට. ඉතින් අපෙන් අහනවා මොකද්ද මේකට අපි දාන්න දෙන්න ඕන දෙයක්. මෙතනින් අපි type කරලා දීපුවාම අපිට ඕන prompt එකක් හදලා දෙනවා මෙතනින්. මෙතන අපි Gmail එකත් එක්ක login වුණාම මෙතන වැටෙනවා. අපි දැන් මෙතන මේ විදිහට අපි දැන් type කරලා දෙනවානේ. ඊට පස්සේ අපි Gemini වලට දීපු මේ අපිට දැන් අවශ්‍ය prompt එක දාගන්න Gemini වලට අපි type කරනවා. අපිට ඕන එකක් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ඕනට මේ භාෂාවකින් අපිට ඒක ලබා ගන්න පුළුවන්. අපි අර Gemini එකේ type කරනවා DC Tech YouTube channel කියලා අපි ඒවා කරනවා. ඊට පස්සේ type කරනවා. මේ විදිහට සරල පැහැදිලිව මේ අපිට එනවා මේකේ මේ වීඩියෝ එකට දාන්න පුළුවන් prompt එකක් මේ ආකාරයට. අපිට මේ prompt එක ඊට පස්සේ අපි අවශ්‍ය විදිහට copy කරලා ගන්න පුළුවන්. නැත්නම් තවත් ඉස්සරහට තව අපි අහනවා නම් ඒ විදිහට ඒ ටික තවත් අපිට chat කරගෙන මේක යන්න පුළුවන් chat කරනවා වගේ. ඊට පස්සේ අපි මේ ගිහිල්ලා Pro app එකට ගිහිල්ලා මේක paste මේ අපි type කරනවා අපි ඉස්සරහ දා ගන්නවා. අපි දැන් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එකේ එන්න පුළුවන් විදිහ. ඒකට අපි ශ්‍රී ලංකන් young man කෙනෙක් විදිහට අපි දා ගන්නවා. ඊට පස්සේ පසුබිම එන්න ඕන විදිහ අපි ටයිප් කරගන්නවා. ඊට පස්සේ පසුබිමේ දැක්වෙන්න ඕන දේවල් මොනවද? ඊට පස්සේ කේද නිරූපණය කරන පුද්ගලයා ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක මොන පාටද? ඒකට එන්න ඕනේ මොන වගේ දේවල්ද? ඒ සියලු දේවල් ඕන දෙයක් අපිට මේ Pro එක හරහා අපිට දෙන්න පුළුවන්. ඒ දීපුවම අපි දෙන prompt එක අනුව තමයි එතන වීඩියෝ එක එයා සකස් කරන්නේ. හරිද? අපි දැන් මේ විදිහට අපිට ටයිප් කරගෙන යනවා මේ විදිහට.
අපිට ඕන තරම් ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් එක. ඒ අපිට දැන් අර ආපු විදිහට අපි අර ජෙමිනි වලින් ගත්ත දේ අපි මේකේ මේ කොපි කරගන්නවා. මෙතන සිංහලෙන් ටයිප් කරගන්න ඕන විදිහ. ඊට පස්සේ මෙතන ප්‍රොසෙස් ක්‍රියේට් කරපුවාම මේක දැන් වීඩියෝ එක ප්‍රොසෙස් වෙනවා. ඒක ඔටෝමැටිකලි ඒක නිර්මාණය කරගන්න අපි දීපු ප්‍රොම්ප්ට් එකත් එක්ක දීපු දේවල් එක්ක මේ වීඩියෝ එකේ එන්න ඕන විදිහ එන්න ඕන පුද්ගලයා එයා ඒක නිර්මාණය කරගෙන තප්පර 8ක වීඩියෝ එකක් හදලා අපිට දැන් ලබා දෙනවා මෙතනින්. ඔන්න දැන් අපි ඒ දීපු ටයිප් කරපු හැටියට ඒ දීපු බෑග්ග්‍රවුන්ඩ් එකකුයි ඒ දීපු විදිහට කැරක්ටර් එකකුයි හරි ගැසිලා අපි අර ටයිප් කරානේ. දැන් අර එයා වොයිස් කරන්න ඕන දේ ඒ විදිහට ඒකත් ඒ ආකාරයෙන්ම දැන් ඒක වොයිස් කරන විදිහට ප්ලේ වෙනවා. අපිට ඒක දැන් සේව් කරගන්න පුළුවන් ඕනම විදිහට. ඒ විදිහට එක සේව් කරගත්ත හැකි. ඊට පස්සේ අපි දැන් බලමු තව දැන් ඔන්න සේව් වෙච්ච තැන මෙතන. එකක් විදිහට සේව් කරගන්න. ඔබත් තාක්ෂණයට කදරේ කරන ඕන අපි සේව් කරගත්ත වීඩියෝ එක. දැන් නැවතත් අපි ෆ්ලෝ එකට ගිහිල්ලා අපි අද ක්‍රියේට් කරගමු. නියු ප්‍රොජෙක්ට් එකක් විදිහට ක්‍රියේට් කරගෙන අපි බලමු දැන් තව එකක් හදාගන්න විදිහට. මේ ප්‍රොජෙක්ට් වලට ගිහිල්ලා දැන් ඔන්න ෆ්ලෝ ඇප් එක ලෝඩ් වෙනවා. මේක අපිට නිකම් ගන්න පුළුවන් Google එකේ ගිහිල්ලා සර්ච් කරලා මේ දැන් ඊට පස්සේ මේ විදිහට එනවා. අර කලින් මම සදාන් කරා වගේ ඊට පස්සේ අපි නැවත දැන් මුලින්ම බලමු වීඩියෝ එක විදිහට සකස් කරන්න කොහොමද කියලා අපි බලමු. ඒකෙත් මේ විදිහට ෆ්ලෝ ඇප් එකේ අපිට නිර්මාණය කරගන්න ඕන කැරක්ටර් එකයි එන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් එක කියන්න ඕන වචන මොනවද අපි දැන් එයා ඒ විදිහට හැමදේම අපි මෙතනින් ඩිසයිඩ් කරලා මෙතනින් ප්‍රොම්ප්ට් එකක් විදිහට ලබා දෙන්න ඕන. ඊට පස්සේ එයා ඔටෝමැටිකලි අපි දැන් කිව් එක හඳුනගෙන එයා ඒකට අදාළව වීඩියෝ එකක් නිර්මාණය කරලා දෙනවා. මෙතන දාලා තියෙන ශ්‍රී ලංකන් young man is behind a very beautiful waterfall. මේ විදිහට අපි දැන් ටයිප් කරගත්ත දේ ප්‍රොසෙස් කරන්න දානවා. ප්‍රොසෙස් වෙනවා. ඒකට පොඩි වෙලාවක් ගත වෙනවා. ගත වුණාට පස්සේ වීඩියෝ එක ක්‍රියේට් වෙනවා. දැන් අපි දීපු ප්‍රොම්ප්ට් එකට අනුව ඔන්න අපිට දැන් ආපු වීඩියෝ එක. දැන් අපි ප්ලේ කරලා බලමු මොකද. කරලා බලලා මෙතන අපි ඉතින් තියෙනවානේ මෙතන ඩවුන්ලෝඩ් කරගෙන මේ වීඩියෝ එක අපි ඩවුන්ලෝඩ් කරගෙන ඩවුන්ලෝඩ් කරලා බලමු ඔන්න ඔය විදිහට. හරියට ඔබත් අදම උත්සාහ කරලා බලන්න මේක මේ විදිහට හරි ගස්ස ගන්න පුළුවන් ඕන විදිහට වීඩියෝ එකක් අපිට කැමති විදිහට. හොඳයි අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. Thank you.